කෝච්චි නායක නිලමේවරු සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අද අපේ වීඩියෝ එකට. අද අපි කතා කරන්න යන්නේ ක්ලාස් M8 දුම්රිය ගැන. වීඩියෝ එක පටන් ගන්න කලින් ඕගොල්ලන්ට සුභාරංචියක් තියෙනවා කියන්න. ඒ තමයි ගිය සතියට ඉස්සෙල්ලා සතිය කරපු ක්ලාස් M5 දුම්රියට views 10000 ඉක්මවලා තියෙනවා. බොහොම ස්තුතියි සියලු දෙනාටම. අද අපි කතා කරන්න යන්නේ ක්ලාස් M8 දුම්රිය ගැන. මේක හදන්නේ ඉන්දියාවේ බරණැස් නුවර ඩීසල් ලොකෝමොටිව් වර්ක්ස් කියන ආයතනය. 1996 තමයි ශ්‍රී ලංකාවට ගෙන්නලා තියෙන්නේ M8A. ඒ කියන්නේ මේ දුම්රියේ සරලවම කිව්වොත් මල්ලි ගෙන්නලා තියෙන්නේ 2001. M8A උපකාණ්ඩයට පොඩ්ඩක් M8 වලට වඩා බලය ටිකක් අඩුයි. හරි, දැන් බලමු අපි මේකේ තාක්ෂණික විස්තර මොනවද කියලා. මේක ඇවිල්ලා Alco WDM2 කාණ්ඩයට අයිති දුම්රියක් වෙනවා. මේක තමයි 2000 දශකයේ මුල් භාගයේ තිබුණු M9 හැරුණු කොට තියෙන බල සම්පන්නම දුම්රිය වෙන්නේ. හේතුව තමයි M8 වලට අශ්ව බල 2800ක් තියෙනවා. ඒ වගේම M8A එකට 1950ක් තියෙනවා. ඒ කියන්නේ M8A එකට S10 වල බලය තියෙනවා. දැන් මේකේ වේගය ගත්තොත් පැයට කිලෝමීටර් 121ක් පමණ වෙනවා. ඒක තමයි ඒ වෙලාවේ තිබ්බ වේගවත්ම දුම්රිය ශ්‍රී ලංකාවේ. M9වත් නෙමෙයි. මේක ඩීසල් ඉලෙක්ට්‍රික්. ඒ වගේම මේ දුම්රියට සමාන දුම්රියක් තියෙනවා. ඒ තමයි ක්ලාස් M4 දුම්රිය ගැන. ඒක අපි කතා කළා. ඕගොල්ලන්ට ඒක බලන්න ඕන නම් උඩින් එන ලින්ක් එක ක්ලික් කරලා බලන්න. ඕගොල්ලෝ හිතනවා ඇති මේක Alco දුම්රිය. M4 Alco දුම්රිය. Alco කියන්නේ ඇමරිකන් ලොකෝමොටිව් කම්පැනි කියන එක. මේක ඇමරිකාවට අයිති සමාගමක්. කොහොමද මේක ඉන්දියාවට එන්නේ? ඉන්දියාව උඟ ප්‍රොඩක්ට්ස් හදන්නේ Alco වල. Alco 251B කියන මාදිලියට තමයි හුඟක් ඉන්දියාවේ හදන්නේ. අපි බලමු කොහොමද ආවේ කියලා ඉන්දියාවට මේවා. ඉන්දියාවට 1964 දී ඩීසල් ලොකෝමොටිව් වර්ක්ස් සමාගම ඕඩර් කරනවා Alco දුම්රියන්. පස්සේ ඒවා ඉන්දියාවේ මේවා හදනවා. ඒ ආකෘතිය බලාගෙන ඒ විදියට හදලා මුළු ලෝකෙ වටේම මේක ප්‍රොඩියුස් කරනවා. ඒ වගේම මේ වගේ එන්ජින් 1000ක්ම තියෙනවා ඉන්දියාවේ. ඒ වගේම මුළු ලෝකෙ වටේම 2700ක් විතර තියෙනවා. ශ්‍රී ලංකාවෙත් තියෙනවා. වටේම තියෙනවා මුළු ලෝකෙම. 10ක් ගෙන්නලා තියෙනවා ලංකාවට. විශේෂයෙන්ම ගෙන්නලා තියෙන්නේ උඩරට මාර්ගයේ ධාවනය සඳහා. දුම්රියන් ධාවනය කරවන්නේ මානුවර සහ නාවලපිටිය දුම්රිය ස්ථාන අතර. ඒ වගේම උඩරට මාර්ගවල ධාවනය කරන්න බෑ. අනිත් එක මුහුදු බඩ මාර්ගය සහ උතුරු මාර්ගයේ ධාවනය කරන්න පුළුවන්. උඩරට මාර්ගයේ මාතලේ මාර්ගය සහ කැලණි වැලි මාර්ගයේ හැරුණු කොට හැම මාර්ගයකම මේ දුම්රිය ධාවනය කරවන්න පුළුවන්. ලොකු පවර් අවුට්පුට් එකක් තියෙනවා. විශේෂයෙන්ම පාවිච්චි කරන්නේ මේක රජරට රජින ශීඝ්‍රගාමී දුම්රියට. මේක ලා නිල්, ඒ වගේම තද නිල්, ඒ වගේම මේකේ ඇක්සල් ඇරේන්ජ්මන්ට් එක කෝකෝ තියෙන දුම්රියන් උඩරට ධාවනය කිරීම හොඳටම අපහසුයි. පැහැනෙමි අපහසුයි. හේතුව තමයි පීලි ඈත් වෙන්න පුළුවන්. W ක්ලාස් දුම්රියන් ධාවනය කරද්දී ඒවා ටිකක් පීලි ඈත් වෙච්ච නිසා පීලි පැනීම් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ ප්‍රශ්න උද්ගත වෙන්න පුළුවන්. මේකේ එන්ජින් එකේ දිග මීටර් 17.2ක්. ඒ වගේම මේක ටොන් 112.8ක් වෙනවා. ඒ වගේම මේක 4 ස්ට්‍රෝක් M8 එක සිලින්ඩර් 16 එකක්, M8A එක සිලින්ඩර් 12 එකක්. මේක හුඟක් පාවිච්චි කරන්නේ දුර ගමන් සේවාවලට. හුඟක් ඔය පාවිච්චි කරන්නේ රජරට රැජින ශීඝ්‍රගාමී දුම්රිය ලෙස. බෙලියත් ඉඳලා අනුරාධපුරේ වෙනකන් ධාවනය කරවන්න පුළුවන් ඒ ලොකු දුරක්. අනිත් එක මේකට පෙට්ටි 20ක් පමණ ධාවනය කරවන්න පුළුවන්. S10 දුම්රියට ධාවනය කරවන්න පුළුවන් කට්ටල 3ක් ඇඳලා. ඒ කියන්නේ පෙට්ටි 15ක් විතර වෙන්න පුළුවන්. 15ක් 16ක් 18ක් වෙන්න පුළුවන්. මේකට පෙට්ටි 20ක් දාන්න පුළුවන්. අනිත් එක මේක
හුඟක් දුර ධාවනය කරන්න පුළුවන් කිසිම අඩුපාඩුවක් නැතුව. උත්තලම් මාර්ගයේ ධාවනය කරන්න පුළුවන්. මේක සියනෑ කුමාරි දුම්රිය විදියට ධාවනය කරනවා බෙලියත් ඉඳලා මහනුවරට. වගේ මහනුවර ඉඳලා මාතරට. ඒ වගේම මේක උත්තලමේ මුතු කුමාරි ශීඝ්‍රගාමී දුම්රිය පානදුර ඉඳලා හලාවත වෙනකන් ධාවනය කරවලා තියෙනවා. කොළඹ කොටුවේ ඉඳලා බෙලියත්ත බලා ධාවනය වෙන අංක 50 දරන දුම්රිය විදියට ධාවනය කරනවා. සමුද්‍රදේවි මහාවහන්දිය කාර්යාල දුම්රිය විදියට ධාවනය කරනවා. හුඟක් මේක ගෙන්නලා තියෙන්නේ කොටි කලබල තියෙන කාලේ අනිත් එක. ඒ වෙලාවේදී යාල්දේවි දුම්රිය විදියට ධාවනය කරවලා තියෙනවා. එයා බ්‍රේක් පහසුකම තියෙද්දි ඇප්ලයි කරලා තියෙනවා එයා බ්‍රේක්ස්. අනිත් එක එයා බ්‍රේක්ස් ඇඩ් කළාට පස්සේ තමයි මේක ගාල්ල ඉඳලා මාතර වෙනකන් ධාවනය කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. හේතුව තමයි ලිමිටේෂන්ස් දාලා තියෙනවා ගාල්ල ඉඳලා ඉන් ඔබට ධාවනය කිරීමට මේක ලිමිටේෂන්ස් දාලා තියෙනවා. ඒවා නිසා තමයි මේක දිවෙව්වේ නැත්තේ. ඔන්න ඕකේ විස්තර ඔහොමයි. දැන් ඕගොල්ලෝ මේ දුම්රිය ගැන කමෙන්ට් කරන්න. මොනවා හරි ඕගොල්ලෝ මට වඩා දන්නවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ තියෙන ඒකලයි. ඒ වගේම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා මතක ඇතුව. notifications enable කරගන්න bell icon එක click කරලා. ඔය සියලු දෙනාටම සුබ දවසක්. ආයුබෝවන්.